Hello friends. මේ තමයි අපේ කුඹුර. හරිද? දැන් යාළුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. කේරලා dance ටිකක් පෙන්නන්න. මේ ඒ අය තමයි හැමෝම ඉන්නේ. ඔයාලට මේ තමයි දැන් ට්‍රේන් එක යන place එක. පේනව නේද අපේ කුඹුරේ තියෙන ලස්සන පළාත ඔයාලා? හරිම ලස්සන පළාතක් කේරලාවේ තියෙන. මොකද අපි ඒ තරම් වාසියලා නැත්නම් මේ වගේ දෙයක ජීවත් වෙන්නේ. හායි මගේ යාළුවනේ හැමෝම හොඳින් නේද? හැමෝටම ආයිබෝවන්. ඔයාලව අද මම ගෙනියන්නේ ලස්සන ප්ලේස් එකක් පෙන්වන්න. හැබැයි මේ ලොකේෂන් එක කොහෙද කියලා කියනවා නම් මට කියන්න මතකුණානේ. මම ඉන්නේ ඉන්දියාවේ කේරලාවල. කේරලාවල තියෙන මගේ නිවසේ සිට මීටර් 20ක් තරම් දුරින් තියෙන මගේ කුඹුර තියෙන පැත්තට තමයි ඔයාලා කැන්දයි යන්නේ. හැබැයි ඊට කලින් මගේ channel එකේ මම ඔයාලට වීඩියෝ එකක් දාලා තිබුණා. සමහරු බලලා නැතිව ඇති. නමුත් මම නැවතත් මගේ ගොවිපළ පෙන්වන්න යන්නේ මොකද ඉස්සරට වඩා දැන් ගොඩාක් ජනප්‍රිය මේ ප්ලේස් එක. ඒ හින්දායි මම ඔයාලට නැවතත් මේ ප්ලේස් එක කොහොමද කියලා පෙන්වන්න යන්නේ. හොඳේ. එහෙනම් බලන්නකෝ. යාළුවනේ මේ තමයි මගේ කුඹුර. ඕකේ. දැන් මාස 3ක් විතර වෙනවා. කුඹුර වැඩ පටන් අරන් සමහරට මේ අප්‍රේල් ලැබෙන මාසේ මැයි මැෂින් එක ගෙනල්ලා ගොයන් කපනවා. අතන ඉඳලා බලන්න අතන ඉඳලා අර දෙන්නෙක් එන්නේ එතනට වෙනකම්ම අපේ කුඹුර. එතනට නෙමෙයි අර අතන টয়ලට් දෙකක් වගේ තියෙන්නේ. එතන පළවෙනි මේ පැත්තේ පළවෙනි එකේ තැන ඉඳන් මෙතන ඉඳන් මෙතනට වෙනකම්ම අපේ කුඹුර පේනව නේද? බලන්න ලස්සන ලැබෙන මාසේ මැෂින් එක ගෙනල්ලා කපනකොට ඔයාලට පෙන්නන්න. අපි ගොවිතැන් මේ සැරේ ගොවිතැන් ආරම්භ කරුවේ ඊට මාස 3මාරකට විතර කලින්. හරිද? ඒ කියන්නේ කලින් දෙසැම්බර් මාසේ අපි පටන් ගත්තේ. සමහරට සාමාන්‍යයෙන් මාස 3ක් නැත්තම් මාස 4ක් ඕනේ අස්වැන්න නෙලා ගන්න. ඉතින් දැන් අස්වැන්න නෙලන කාලේ හරි තව සති දෙකකින් තුනකින් අපි කුඹුරට මැෂින් එකක් ගෙනල්ලා අස්වැන්න නෙලා ගන්නවා. ඉතින් අපි කුඹුර පටන් ගද්දිම ඒ කියන්නේ ගොවිතැන් කරන්න පටන් ගද්දිම අර අපි අගල් කපන්නේ වටේට වතුර යන්න. ඒ අගල් කපද්දී වතුර යන සයිඩ් එකෙන් තමයි අපි මොනවා හරි එළවලුවක් හිටවනවා. ඒ කියන්නේ බෝංචි මේ ඒ වගේම ලබු මේ තියෙන්නේ ලබු වලක්. මං ගිය සතියේ ලබු ගෙඩි දෙකක් කඩාගෙන ගියා. දැන් උයලා කාලත් ඉවරයි. හරිම රසයි. මොකද කිසිම විෂක් නැතිව හදන නිසා. දැන් මේ ගොඩාක් කඩලා විකුණුවා. මොකද ගොඩාක් අපි විකුණන්න කැමති නැහැ. නමුත් වැඩි හින්දා අපි විකුණුවා. ගෙදර තමයි වැඩියෙන්ම කන්නේ ගෙනල්ලා. තවත් තියෙනවා ඉතුරුයි. තව අපි දාලා තියෙනවා. එතකොට මේ ඒ වගේම මොනවද අනේ කියන්නේ කොමඩු ඒ වගේම එතකොට අර පිපිඤ්ඤා තව පලා වර්ග ගොඩක් තියෙනවා. පලා වර්ග දාලා තියෙනවා. ඒ වගේම තව සයිඩ් එක මේ තියෙන්නේ ලබු. මේ බලන්නකෝ. මේ තමයි අපි වවලා තියෙන ලබු. හරිද? දැන් ලබු වල මල් ඇවිල්ලා තියෙන හැබැයි කලින් දෙක තුනක් මං කඩාගෙන ගියා. මොකද මේවා අපේ නිසා. හරිද? දැන් ඇවිල්ලා තියෙන්නේ මල. මේ චුට්ටක් බලන්න. මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙන එළවලු වර්ග අර පැත්තේ දාලා තියෙන එළවලු වර්ග. මොකද මේක අපේ ගොවිපලක් නිසා. ඕකේ අපි යන් දැන් අර පැත්තට චුට්ටක් බලන්න. මොකද ඒ පැත්තේ ඕලු නෙළුම් මල් ගොඩාක් තියෙනවා. මේ දකුණු පැත්තේ තියෙන අනිත් අයගේ කුඹුරක්. දැන් අපිට මෙතන ඉඳලා බලන්න පුළුවන් එහා පැත්තෙන් එන ට්‍රේන් එක. මේක හරියට වටේම යන ට්‍රේන් එකක් වගේ හරිම ලස්සනයි. මේ ප්ලේස් එක ටිකක් චුට්ටක් බලන්න. ඒ වගේම අද සෙනසුරාදා දවසක් නිසා ගොඩාක් විසිටර්ස්ලා ඉන්නවා උදේම. ඒ කියන්නේ දැන් හරියටම උදේ කීයද? උදේ 8යි දැන් වෙලාව ඇත්තෙම 8 ඉඳන් අද සෙනසුරාදා නිසා හැමෝම
මේ ප්ලේස් එක ඇවිල්ලා මේ බලලා යනවා. මං කලින් කිව්වා වගේ ඉස්සර වගේ නෙමෙයි. දැන් මේ ප්ලේස් එක ගොඩාක් ජනප්‍රිය වුණා. ගොඩාක් YouTubersලා ඇවිල්ලා වීඩියෝ ගන්නවා, වීඩියෝ කරනවා. ගොඩාක් ප්‍රෝග්‍රෑම් මෙතන සිද්ධ වෙන නිසා ගොඩාක් අය එනවා. നിങ്ങൾ ഡാൻസ് കളിച്ചോ? මේ කට්ටිය මං අඳුරන අය මෙයාලා දැන් මේ ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. එයාලගේ මේ රටේ සංස්කෘතිය අනුව එයාලගේ නැට්ටුම් වගේක් පෙන්වන්නයි මෙයාලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් විස්ටර්ස්ලා ඇවිල්ලා ඉන්නවා බලන්න එහා පැත්තේ මෙහා පැත්තේ. තව ඉස්සරහට යන්න ගොඩාක් ඕලු නෙළුම් ඔක්කොම තියෙනවා. හරිම ලස්සන මේ ප්ලේස් එක. ඔයාලා බලන්නකො චුට්ටක්. සමහර විට තව අවුරුදු දෙක තුනකින් මෙතන සමහර විට පොඩි පොඩි කඩවල් එයි, පොඩි පොඩි ෂෙඩ් එයි, ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් වාතාවරණයක් තමයි තියෙන්නේ. බලන්න ට්‍රේන් එහාට යනවා මෙහාට යනවා නිතරම මෙතන සද්දේ තමයි. ඒ වගේම කුරුල්ලොන්ගෙන් කිසිම අඩුවක් නැහැ. බැලුම් බැලමට ඔයාලට හිතේ මොනතරම් ලස්සනද කියලා නේද? මීට සති 3කට විතර කලින් හොඳට ඕලු නෙළුම් මල් නේද? නෙළුම් මල් පිපිලා තිබුණා. දැන් ටිකක් අඩුයි. නමුත් අවුරුදු 2-3කට කලින් ලස්සන දර්ශනයක් එවල තිබුණේ. මොකද මේ වතුර නෙළුම් වලින්ම වහගත්ත අවස්ථාවක් ඒ වෙලාවේ තිබුණේ. මොකද අපි එච්චර ඒක ගණන් ගත්තේ නෑ. මොකද තමන්ගේ ගමේ තියෙන දේවල් තමන්ට අගයක් නෑ කියනවා වගේ තමයි. ඉතින් මේ ඊයේ පෙරේදා කවුදෝ ෆොටෝ එකක් දාලා තිබුණා. මොකද ඒ තරම් වෛරල් වුණා මේ ප්ලේස් එක. ඊට පස්සේ තමයි ගොඩාක් දෙනෙක් එන්න යන්න පටන් ගත්තේ. දැන් නම් ටිකක් ඉවරයි. මම ඊට සති 2-3කට කලින් ආවා නම් ඒ ගිය අවුරුද්දකට කලින් දැක ගන්න පුළුවන් විදියට නෙළුම් මල් පිරීලා ඔයාලට දැක ගන්න පුළුවන්කම තිබුණා. මං සති 2-3ට කලින් මෙතෙන්ට ආවා නමුත් මම චුට්ටක් ලේට් වෙලා ආවේ මෙතෙන්ට. ඕකේ. නමුත් අනිවාර්යෙන් මේ වර්ෂෙම තමයි සමහරට ආයෙත් නෙළුම් පිපෙනවා. මේ වර්ෂෙම තමයි මම නැවතත් වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙන්නම්. මේ වතුරේ සම්පූර්ණයෙන්ම නෙළුම් වලින් වහගත් අවස්ථාවක වීඩියෝ එකක් මම අනිවාර්යෙන් ඔයාලට දානවා බලන්න. හොඳේ. මේ තියෙන්නේ අපේ කුඹුරට වතුර ගන්න තැන. අර බලන්න අර පැත්තෙන් තියෙන්නේ අපේ කුඹුර. මේ පැත්තෙන් අපි මේ වලින් තමයි වතුර අපේ කුඹුරට ගන්න. ලබන මාසේ කොයන් කපනවා අපි ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්නනවා. ඕකේ. බලන්න ලස්සන කරල්වල දැන් නම් බාගෙට පැහිලා තියෙන්නේ. මං කලින් කිව්වා වගේ තව සති 2-3ක්වත් තියාගන්න ඕන. හොඳට පැහිලා කහ පාට වෙලා ආපුවාම අපිට අස්වැන්න නෙලා ගන්න. හරිද? දැන් යාළුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. කේරලා ඩාන්ස් ටිකක් පෙන්නන්න. මේ ඒ අය තමයි හැමෝම ඉන්නේ. ඔයාලට පේනවා ඇති. මොකද මේ ප්ලේස් එක හරිම ලස්සනයි. ඒ නිසා තමයි මේ කේරලා කල්චර් විදියට
මෙයාලා ඩාන්ස් කරන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් අලුත් අවුරුද්දත් ඇවිල්ලා තියෙනවනේ. ඒ නිසා මේ බලන්න මේ මල් තමයි කෙරලා අය පාවිච්චි කරන්නේ අලුත් අවුරුදු වලට ප්‍රධාන වශයෙන්ම. ആർക്കറിയാ ഈ പഴം എന്താണെന്ന്? നിങ്ങൾക്കറിയോ? ഇത് കഴിക്കണുണ്ടോ? നല്ല പേൾ പോലെ നല്ല രസമുള്ള ഒരു പഴമാണ്. കണ്ടോ? നല്ല പേൾ പോലെ ഒരു പഴം. ඔයා දන්නවද මේ පළතුරු මොකක්ද කියලා? සමහර විට මං හිතන්නේ හැම රටකම කුඹුරු කරන තැන්වල වෙන්නේ නැති මේ පළතුරු ගහ හැදෙන්නේ. මේව කනවලු. හැබැයි මම නම් කාලා නැහැ. ඒ වගේම මේ ගහ ඉස්සර මගේ හබී කියනවා එයාලගේ දෙමව්පියෝ එහෙම කුඹුරු කරලා අස්වැන්න කපලා මේ ගහ යටට තමයිලු ගිහින් දාලා වේලලා පොඩි බැඳලා අරන් යන්නේ. මේ ගහට අවුරුදු එතන චේටයි 85 ඕ 85 amazing. means 20 cent ඔයාලා දන්නවද මේ ගහට sorry 85 85 years. අවුරුදු 85ක් විතර බලන්න. 20 සමහරට අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේදී බිස්කට් ගහ කියලා ගහක් තිබුණා. මේ ගහ වගේම තමයි. එච්චර මහතයි. 20 years 20 cent. ඉතින් ගොඩාක් ජනප්‍රිය වේගෙන එන ස්ථානයක් තමයි මේ අපේ කුඹුර ළඟ තියෙන ප්ලේස් එක. හැමෝම ඇවිත් ඩාන්ස් කරනවා. වොලිබෝල් ගහනවා, ෆුට්බෝල් ගහනවා. හැම දෙයක්ම මෙතන තියෙනවා. මේ තමයි අපේ කුඹුර ළඟින් තියෙන රේල්වේ රෝඩ් එක. අයියා කෙනෙක් ඇවිල්ලා හැමදාම දවසට දකින්න කෙනෙක් තමයි. එක එක ප්ලේස් වලට ඇවිල්ලා එයාලා වැඩ කරනවා. යම් වරදක් පාර තියෙනවා නම් එයාලා හරි ගස්සනවා. ඒක එයාලගේ රැකියාව. ඉතින් අපි යනවා දැන් අපේ ගෙදර. මේ තමයි රෝඩ් එකේ දෙපස තියෙන ගෙවල් දොරවල්. ඒ වගේම කිසිම වෙනසක් නෑ අපේ ලංකාව වගේ තමයි. කිසිල් ගස් තියෙනවා. ඒ වගේම අපේ ගෙවල් වල තියෙන මල් ගස් විසිතුරු වගේ දේවල් ගොඩාක් වර්ගයේ තියෙනවා. ඒ වගේම ලංකාවේ පසට වඩා වෙනස් සම්පූර්ණයෙන්ම වෙනස් පසක් තමයි කේරලා වල තියෙන්නේ. එහෙනම් යාළුවනේ අනිත් වීඩියෝ එකෙන් හමු වෙනකම් මේ channel එක subscribe කරලා යන්න හොඳේ. bye